අට්ඨමෝ පරිච්ඡේදෝ අටවෙනි පරිච්ඡේදය පණ්ඩුවාස දේවාභිෂේකෝ පණ්ඩු වාසුදේව රජුගේ අභිෂේකය විජයෝසෝ මහරජා වස්සේ අන්තිම කේටිතෝ ඉති චින්තයි බුද්ධෝහං නච විඤ්ජති මේ සුතෝ විජය රජුරෝ තමන්ගේ රාජානුශාසනයේ අන්තිම අවුරුද්දේදී මෙසේ කල්පනා කළා. මම දැන් වයසයි. රාජ මහේසිකාවට මානිසා ලැබුණු පුත්‍රයෙකුත් නැහැ. කිච්චේන වාසිතං රට්ඨං නස්සයාත මමච්චයේ ආනාපේයං රජ්ජේතු සුමිත්තං භාතරං මම මා විසින් මේ රට ඊතා දුකසේ පිහිටුවා ගත්තේ. මගේ මරණයෙන් පසු රජකමට පුතෙක් නැති නිසා වෙනසිලා යාවි. මාගේ සහෝදර සුමිත්තයන් රජකමට ගෙන්නා ගත්තොත් තමයි හොඳ. අතමච්චේ මන්තෙත්වා ලේකං තත්ත විසජ්ජයි ලේකං දත්වාන විජයෝ න චිරේන දිවංගතෝ. ඉතින් රජ්ජුරුවෝ මේ කාරණය ගැන ඇමතිවරුන් සමග සාකච්ඡා කළා. දඹදිව සිංහපුරයට සංදේශයක් යවුවා. සංදේශය යවලා සුළු කලකින් විජය රජ්ජුරුවෝ දිවංගත වුණා. තස්මින් මතේ අමච්ඡාතේ පෙක්කන්තා කත්ත්‍යාගමං උපතිස්ස ගාමේ තත්වාන රජ්ජං සමනුසාසිසුං. රජ්ජුරුවන් අභාවයට පත් වුණාට පසුව රාජකුමාරයාගේ ආගමනය බලාපොරොත්තුවෙන් ඇමතිවරු උපතිස්ස ගමේ සිට රටෙහි පාලනය ගෙන ගියා. මතේ විජය රාජම්මේ කත්ත්‍යාගමනාපුරේ ඒකං වස්සං අයං ලංකා දීපෝ ආසිය රාජකෝ. විජය රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ රාජකුමාරයා ලංකාවට සැපත් වෙන්න කලින් රජෙක් නැතිව එක් අවුරුද්දක් ගෙවුණා. තස්මින් සිංහපුරේ තස්ස සිංහබාහුස්ස රාජිනෝ අච්චයේන සුමිත්තෝසෝ රාජා තස්ස සුතෝ අහෝ. ඒ වෙද්දී දඹදිව සිංහපුරයේ සිංහබාහු රජුරුවන්ගෙන් පස්සේ ඔහුගේ පුත්‍රයෙකු වූ සුමිත්ත කුමාරයා රජ බවට පත් වෙලා හිටියේ. තස්ස පුත්තා තයෝ ආසුං මද්දරාජස්ස දීතුයා දූතාසිය පුරංගන්त्वा රඤ්ඤෝලේකං අදංසුතේ. ඒ සුමිත් රජුරෝ නිසා මදු රජුගේ දූ කුමරිය වූ චිත්‍රා නැමැති මෙහෙසියට පුත්‍රයන් 3 දෙනෙක් ලැබිලා හිටියා. ලංකාවෙන් පිටත්ව ගිය දූතයෝ සිංහපුරයට ගිහින් සුමිත් රජුරවන්ට සංදේශය පිළිගන්නවා. ලේකං සුත්වාන සෝරාජා පුත්තේ ආමන්තයි තයෝ අහං මහල්ලකෝ තාත ඒකෝ තුම්මේ සුගච්ඡතු. සංදේශයේ විස්තර ඇසු සුමිත් රජු තම පුත් කුමාරවරුන් තිදෙනා ඇමතුවා. මම මහලුයි දරුවෙනි. ඔබෙන් එක්කෙනෙක් යන්න. ලංකං නේක ගුණං කන්තං මම බාතුස්ස සන්තකං
තස්සච්චයේන තත්තේව රජ්ජංකාරතු සෝභනං. මාගේ සහෝදරයා සන්තක වූ නොයෙක් ගුණයෙන් යුතු රම්‍ය වූ අලංකාර ලංකාද්වීපයට ගොහින් ඔහුගෙන් පසුව එහිම රාජ්‍ය කරන්න ඕන. කනිට්ඨෝ පණ්ඩුවාසෝ දේවෝ රාජ කුමාරකෝ ගමෙස්සාමේති චින්තෙත්වා ඤත්වා සොත්ති ගතෙම් පිච. ඒ රාජකුමාරවරුන් තිදෙනාගේ බාලයා වූයේ පණ්ඩුවාසදේව නැමැති රාජකුමාරයයි. ලංකාවට ගියොත් තමන්ට රජකම ලැබෙන බවට නිමිති කියන්නම් පැවසූ අනාගත වාක්‍යයන් සිහිකොට ඒ නිසා ඒ රටට සිදුවෙන යහපතත් සිහිකොට යන්න ඕන කියලා කල්පනා කළා. පිතරා සමනුඤ්ඤාතෝ ද්වත්තිංස මච්ච දාරකේ ආදාය ආරුහිනාවං පරිභාජක ලිංගවා. පිය රජුරුවන්ගෙන් ගමනට අවසර ලැබුණා. ඇමතිවරුන්ගේ දරුවන් 32 දෙනෙකුත් සමග තාපසයන්ගේ වෙස් අරගෙන නැව් නැග්ගා. මහා කන්දර නජ්ජාතේ මුකද්වාරම්මියෝතරුං තේ පම්බාජකේ දිස්වා ජනෝ සක්කරි සාදුකං. ඒ පිරිස මහතොට ගඟෙහි මෝයකට ළඟින් මේ දිවයින්ට ගොඩ බැස්සා. මහජනයා ඒ තාපසයන්ව දැකලා ආහාර පාන ආදියෙන් හොඳින් සත්කාර කළා. පුච්චිත්වා නගරං එත උපයන්තා කමේනතේ උපතිස්ස ගාමං සංපත්තා දේවතා පරිපාලිතා. එතනදී වුන් ඔබගේ නගරයේ තිබෙන්නේ කොහිද කියා ඇසුවා. ඒ අසාගත් පිළිවෙලින් ක්‍රමයෙන් යමින් දෙවියන්ගේ ආරක්ෂාවද ඇතිව උපතිස්ස ගමට පැමිණියා. අමච්ඡානුමතෝ මච්චෝ පුච්චිනේ මිත්තකං තහෙන් කත්තියා ගමනං තස්ස සෝව්‍යාකාසි පරම්පිච. ඇමතිවරු රැස් වෙලා රාජකුමාරයෙකුගේ පැමිණීම මග බලාගෙන හිටියා. නිමිති කියන්නකුගෙන් ඒ ගැන විස්තර ඇසූ විට ඔහු වෙනත් විස්තරත් කිව්වා. සත්තමේ දිවසේයේව ආගමිස්සති කත්තියෝ බුද්ධ ශාසනමේ තස්ස වංශජෝ වටපෙස්සති. රාජකුමාරයා සත් දවසකින්ම පැමිණේවි. මොහුගේ වංශ පරම්පරාවේ උපදින රජෙක් සම්බුද්ධ ශාසනයත් පිහිටුවනවා. සත්තමේ දිවසේයේව තේ පරිම්බාජකේ තහෙන් පත්තේ දිස්වාන පුච්චිත්වා අමච්ඡාතේ විජානිය. හරියටම දවස් 7කින් උපතිස්ස ගමට පැමිණේ ඒ තවුසන්ව දැක්කා. ඔවුන්ගෙන් විස්තර ඇසූ ඇමතිවරු රාජකුමාරයා සැපත් වේ සිටින බව දැනගත්තා. තං පණ්ඩු වාසුදේවං තේ ලංකා රජ්‍යන අපයොං මහේසියං අභාවසෝ නතාවං අභිසේචයි. පණ්ඩු වස්දේව කුමාරයාට ලංකා රාජ්‍යය පැවරුවා. නමුත් අභිෂේක කරන්ට රාජ කන්‍යාවක් මෙහි නැති නිසා කුමාරිකාවක් ගෙන්නා ගන්නා තෙක් රාජාභිෂේකය කළේ නැහැ. අමිතෝදන සක්කස්ස පණ්ඩු සක්කෝ සුතෝ අහෝ ඤත්වා විනාසං සක්ඛානං
සුවාදාය සකංජනං. අප භාග්‍යවතුන් වහන්සේගේ පියාවන සුද්ධෝදන රජුරුවන්ගේ සහෝදරයෙකු වන අමිතෝදන ශාක්‍යයාට පණ්ඩු ශාක්‍ය කියා පුත්කුමාරයෙක් හිටියා. විදුඩබගේ ශාක්‍ය සංහාරය කලින්ම දැනගෙන තමන්ගේ සෙනගත් රැගෙන කිඹුල්වත් නුවරින් පැනලා ගියා. ගන්්වා අඤ්ඤාපදේශේන ගංගාපාරං තහින් පුරං මාපෙත්වා තත්තකාරේසේ රජ්ජං සත්ත සුතේ ලබේ. ගිහින් වෙළඳාම යන ව්‍යාජයෙන් ගංගා නම් ගඟින් එතර වුණා. එතර වෙලා ඒ ප්‍රදේශයේ නගරයක් ඉදි කරගත්තා. එහි රජකම් කළා. පණ්ඩු ශාක්‍ය රජුට පුත් කුමාරවරු 7 දෙනෙක් ලැබුණා. දීතා කනෙට්ටිකාං ආසී බද්දකච්චාන නාමිකා සම්ම ලක්කන සංපන්නා සුරූපාං අභිපත්තිතා. ඒ රජුට බද්දකච්චානා නමින් බාල දියණියකුත් සිටියා. මේ රාජ කන්‍යාව රන් රුවක්සේ අතසීම් බබලන සිරුරින් යුතු වුණා. ඈව ආවාහ කරගන්නට බොහෝ රජවරු කැමැත්තෙන් සිටියා. තදත්තං සත්ත රාජානෝ පන්නාකාරේ මහරහේ පේසේසුං රාජිනෝ තස්ස බීතෝ රාජෝ හිසෝපන. ලබා ගන්නට කැමැතිව රජවරු 7 දෙනෙක් මහානීය තුටුපඬුරු පණ්ඩු ශාක්‍ය රජුට එව්වා. මේ 7 රජුන්ගෙන් වන පෙළඹවීමෙන් රජතුමා බයටපත් වුණා. ඤත්වාන සොත්ති ගමනං අபிසේක පලං පිච සහදත්තින් සෛති නාවං ආරෝපියසුතං. නැවක නග්ගලා ගංගා නම් ගඟේ පාකලොත් බද්දකච්චානා කුමරියගේ ගමනෙන් යහපතක් වෙන බවත් රාජ මහේස්කාවක් ලෙස අභිෂේක ලබන බවත් පණ්ඩු ශාක්‍ය රජු නිමිති කියන්නෙකුගෙන් දැනගත්තා. ඒ නිසා ඇයව තව 32ක් වූ කුමාරිකාවන් සමග නැවක නැගුවා. ගංගාය කිපි ගන්නාතු පහුමේ දීතරං ඇති ගහේ තුන්තේ නසක්කින්සු නාවාසපනසී ගගා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මාගේ දියණිය ලබා ගනිත්වා කියලා ගංගා නම් ගඟෙහි පාකොට හැරියා. වේගයෙන් පහළට ගසාගෙන ගියේ නැව අල්ලා ගන්නට කාටවත් පුළුවන් වුණේ නැහැ. ဒုတိယ දිවසේව කොනාගමක පට්ටනං පත්තාපබ්බජිතා කර සම්මාත තත්තෝතරං. දෙවන දවස වෙද්දී ඒ නැව ගෝනගම් පටනට සේඳු වුණා. පැවිදි තැනැත්තියන්ගේ වෙස්ගත් සියලු කන්‍යාවෝ එතනින් ගොඩ බැස්සා. පුච්චිත්වා නගරං එත්ත තා කමේනෝපයන්තියෝ උපතිස්සගාමං සංපත්තා දේවතා පරිපාලිතා. ඈලා නගරයේ තියන්නේ කොහිද කියා ආසා දැනගෙන ඒ අනුව කෙමෙන් ඇවිත් දෙවියන්ගේ රැකවල් ඇතිව උපතිස්ස ගමට පැමිණියා. නේමිත කස්ස වචනං සුත්වා තත්තාගතා තුතා දිස්වා මච්චෝ පුච්චිත්වා ඤත්වාරඤ්ඤෝ සමප්පයේ. පණ්ඩු වාසුදේව කුමාරයා ශක්තිය කන්‍යාවක නැතිව අභිෂේක ලබන්නේ නැති නිසා ඇමතිවරු
විචිතනම් ඇමතියෙකු ලවා කාලදේව නැමැති නිමිති කියන්නා ළඟට ඒ ගැන දැනගන්න පිටත් කළා. නිමිතිකාරයා කීවේ ඒ රාජකන්‍යාව අදම එනවා කියලා. උපතිස්ස ගමට කන්‍යාවරුන්ගෙන් තොරතුරු ඇසූ ඇමතිවරු ඔවුන් රාජකන්‍යාවන් බව දන පණ්ඩු වාසුදේව කුමාරයාට ඔවුන් බාර දුන්නා. තම් පණ්ඩු වාසුදේවං තේ අමච්චා සුන්ද බුද්ධිනෝ රාජ්‍යේ සමබිසෙන්චෙන් සෝ පුන්න සම්බ මනෝරතං. ඒ පිරිසිදු බුද්ධිය ඇති ඇමතිවරු ඔවුන්ගේ බලාපොරොත්තු හැම එකක්ම සම්පූර්ණ වූ නිසා ඒ පණ්ඩු වාසුදේව කුමාරයාව ලංකා රාජ්‍යයේ අභිෂේක කළා. සුබන්ද කච්ඡාන මනෝමරූපිනං මහේසි භාවේ අභිසිංචයන්තෝ සභාගතාය පදාය අත්තනා සහගතානං වසේ භූමි පසුකන්ති. පණ්ඩු වාසුදේව රජුරෝ තමන්ගේ මෙහෙසිය හැටියට අලාමක රූප සෞන්දර්යයෙන් හෙබි බද්ද කච්චානා ශාක්‍ය වංශික රාජකන්‍යාව අභිෂේක කළා. බද්ද කච්චානා සමග යෙහෙලියන් 32 දෙනාව තමන් සමග පැමිණි අමාත්‍ය කුමාරවරු 32 දෙනාට ආවාහ කරවලා දුන්නා. රජතුමා ඒ විජිත නගරයේහි සැපසේ රාජ්‍යානුශාසනයේ යෙදුණා. සුජනප්පසාද සංවේගත්තාය කතේ මහා වංශේ පණ්ඩු වාසුදේවාභිෂේකෝ නාම අට්ඨම පරිච්ඡේදෝ. සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයේහි පණ්ඩු වාසුදේව රජතුමාගේ අභිෂේකය නම් වූ 8 වෙනි පරිච්ඡේදයයි.